ඉතින් සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මගේ යාළුවෝ සීලුම දෙනාට. ඉතින් වෙනදා වගේම SMS Homes YouTube නාලිකාව තුලින් ඔයාලට අද ලස්සන වීඩියෝයක් අරන් එලා තියෙනවා. ඉතින් යාළුවනේ අද අපි කතා කරන්න යන්නේ නිවසක කාමරයක පාට දෙකකින් අයි පැනල් සෙවිලිමක් සවි කරගන්න විදිය. ඉතින් මම ඊට කලින් මේ වගේ වීඩියෝයක් කරලා නැති නිසා මට හිතුණා මගේ යාළුවන්ට මේ වගේ වීඩියෝයක් ගෙනවනම් හොඳයි කියලා. ඒකයි අද මම ඔයාලට මේ වගේ වීඩියෝයක් ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මම වීඩියෝ එකට යන්න කලින් පුංචි දෙයක් මතක් කරන්නම් වෙනදා වගේම තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. ඒකම වීඩියෝ එක අවසානයේ වීඩියෝ එකට like කරන්න, comment කරන්න, යාළුවන්ට share කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. එතකොට යාළුවනේ ඔයාලට පේන්න තියෙනවා අපි වෙනදා වගේම පිච්චේ මුළු හතර level කරගෙන තීන්ත නූලක් භාවිතයෙන් ඉරක් ගහගෙන තියෙනවා. ඉතින් යාළුවනේ අපිට ඉස්සරොම මේ විදිය කරගන්න ඕනේ. ඉතින් මම level කරන එක වීඩියෝ එකක් ගෙනාවේ නැහැ. මොකද වීඩියෝ එක ටිකක් දික් වෙන නිසා. ඔයාලා දන්නවනේ level කරගන්න විදිය හැම ඉතින්. ඊට පස්සේ අපිට යාළුවනේ GI channel එකෙන් මේ level කරගත්ත ඉර දිගේ channel එකක් පිච්චර ගහ ගන්න ඕනේ. ඉතින් පිච්චර ගහ ගන්න විදිය වලට පේනවා. පිච්චර ගහගත්තට පස්සේ අපි බලමු ඊටු ටික කොහොමද කරගන්නේ කියලා. අපි දැන් යාළුවනේ පිච්චේ වටේටම GI channel එක සවි කරගෙන ඉවරයි. ඉතින් යාළුවනේ ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා අඩි දෙකක්. අඩි දෙකක් තමයි යාළුවනේ අපි two tone එක කියන්නේ අඩි දෙකකින් අපි යනවා golden teak color එකෙන් sheet කොටසක් වදිනවා. පිච්චේ වටේටම අඩි දෙකක් ඉස්සරහට ඇතුළට වෙන්න. ඉතින් අපි ඒක ඉස්සෙල්ලා ලකුණු කරගන්න ඕනේ. අඩි දෙකකට අපිට GI කැල්ලක්ම කපා ගත්තාම වැඩේ ටිකක් ලේසි. ඒක මුළු හතර ගතියේදී එකම සයිස් එකට ඇඳගෙන යන්න පුළුවන්. ටේප් එකෙන් කරගන්න එක පහසුයි වැඩේ. ඉතින් මේ විදිහට අපි පිච්චේ මුළු හතරේ අඩි දෙක කොටසක් ලකුණු කරගෙන ඊට පස්සේ අපිට නැවත ඕන වෙනවා යාළුවනේ
අඩි 3ක කෑල්ල කපා ගන්න ඕනේ. අඩි 3ක GI කෑල්ලක් කපා ගන්නවා. ඊට පස්සේ අපිට අඩි 3ට හරස් 7ට යන්න ඕනේ යාළුවනේ. GI channel එකක් දිගට මේක යනවා. අපි ඊට පස්සේ තමයි සීට් සවි කරන යන සවි කරන channel ටික ඔය අඩි 3න් 3ට ගිහිල්ලා තියෙන channel එකට තමයි සවි කරන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද කරන්නේ කියලා. ඊට පස්සේ යාළුවනේ අපිට ලකුණු කරගත්තට පස්සේ ඔයාලට පේන්න තියෙන විදිහට නූල් දෙකක් අපි අද ගන්න ඕනේ. මොකද මැද සවි කරගෙන channel ටික අපි ඒ නූල් වල බැලන්ස් එක තමයි සවි කරගන්නේ. ඊට පස්සේ යාළුවනේ අඩි 3ට ලකුණු කරගත්ත කොටසට GI channel ටික හරස් 7ට ගෙනියනවා. අපි ඒවා ආධාරක වශයෙන් තමයි අරයි යන්නේ. අපි සීට්ස් වල ඇන හයි කරන්නේ නැහැ මේවට. අපි මේ channel වල අතර මැදට අඟල් 18න් 18ට channel ටිකක් සවි කරගන්නවා. අපි සීට් ඇනාල්ලන තමයි අපි ඒ channel ටික සවි කරගන්නේ. අපි බලමු මේ ටික සවි කරගෙන ඉවරලා කොහොමද ඒ channel ටික සවි කරගන්නේ කියලා. ඔන්න යාළුවනේ ඔයාලට පේනවා ඇති අඩි 2කින් ලකුණු කරගත්ත channel එක. ඊට පස්සේ අඩි 3න් 3ට ලකුණු කරගත්ත channel ටික ඔයාලට බලා ගන්න පුළුවන් තියෙන විදිහ. ඔයාලා දැන් එතකොට පොඩි අයිඩියා එකක් එන්න ඇති කියලා මම හිතනවා. අපි මේ අඩි 3න් 3ට සවි කරගත්ත channel වලට නැවත අපි අඟල් 18න් 18ට අනිත් හරස් 7ට අය නැවතත් channel සවි කරගන්න ඕනේ. ඔයාලට පේන ඇති අපි 18ට අඟල් 18ට GI කෑල්ලක් කපාගෙන අපි ඒකෙන් තමයි ලකුණු කරගන්නේ බිච්චෙටයි. එතකොට channel අපි අඩි 3න් 3ට සවි කරගත්ත channel වලයි පොඩි ලකුණු ටිකක් දාගෙන
එතන ඉඳලා තමයි යාළුවනේ අපි ඒ ලකුණු කරගත්ත ඒවට තමයි අපි හරස් අතට අනිත් අපි සීට් ඇන අල්ලන channel ටික සවි කරගන්නේ. ඔයාලට පේනවා ඇති මම ලකුණු කරගන්න විදිහේ channel වලත් ඔයාලට පේන ඇති යාළුවනේ අපි ලකුණු කරගත්ත කොටසේ channel ටික අපි සවි කරගෙන යනවා ගල් 18න් 18ට. ඉතින් මේ CVDම සාමාන්‍ය අපි iPanel CVDමක් ගහනවා වගේම සමානයි. නමුත් මේකේ චූටි කොටස් කීපයක් තියෙනවා. ඒවා හරියට හදාගන්න. එතකොට තමයි අපිට ටෝටෝන් එක හරියටම කරගන්න පුළුවන් වෙන්නේ. අපි එක පැත්තක් නම් channel සවි කරන් ඉවරයි. අපිට එතකොට මැද ටිකයි අනිත් කොටස් තුනක් තව ඉතුරු වෙලා තියෙනවා. බලමු ඒ ටිකත් කොහොමද සවි කරගන්නේ කියලා. අපි යන්නේ මැද කොටසක් එක channel එකක් සවි කරන්න නැතුව කොටසක් ඉතුරු කරගන්න වලට පේනවා ඇති ඉතුරු කරන් ඉන්නවා. යාළුවනේ අපි ඒක ඉතුරු කරගන්නේ අපි මේ කාමරේ මැදට ෆෑන් එකක් සිවිලින් ෆෑන් එකක් සවි කරගන්න ඕනේ. ඒ නිසා අපිට channel එක හරස්සතට ගිහිලා තිබ්බොත් ඒකට වැඩි අමාරු වෙනවා කරගන්න. ඒ නිසා අපි මැදින් කොටසක් ඉතුරු කරලා තමයි අනිත් වටේ channel ටික සවි කරගන්නේ. යාළුවනේ මේ ෆෑන් එකට අපි බිම ඉඳලා හදා ගන්න ඕනේ ෆෑන් එකේ සයිස් එකට ෆෑන් එක බස්සන්න පුළුවන් විදිහට අංශ 90ට මුළු හතර හිටින්ද කොටුවක්
ෆෑන් කොටුවක් හදා ගන්න ඕනේ. ඊට පස්සේ යාළුවනේ ෆෑන් එක ඒ කොටුව අපි හරියටම කාමරේ සෙන්ටර් එකෙන්ම ඔය අපි දැන් ඉතුරු කරලා තියෙන කොටසට සවි කර ගන්න ඕනේ. ඒක channel ආධාරයෙන්ම තමයි සවි කර ගන්න තියෙන්නේ. ඒක ඔයාලට මෙච්චර දෙයක් කරනවා නම් ඒක අපහසුයි කියලා මම හිතන්නේ. ඉතින් අපිට ෆෑන් එක අරගන්න ඕනේ. ඒතකොට ෆෑන් එකේ වටේ මැනලා නම් අඩි දෙක තමයි සයිස් එක ෆෑන් එකේ. අඩි දෙකෙන් දෙකට හිටින්නේ 2x2 කොටුවක් තමයි හදා ගන්න ඕනේ. ඒ කොටුව හදාගෙන අපි ඉතුරු කරලා තියෙන කොටසට සවි කර ගන්න ඕනේ. ඔන්න යාළුවනේ අපි මැද කොටසත් ඉවරයි සවි කරලා. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ පැත්තේ කෙළවරේ දෙකේ කොටසයි අඩි දෙකේ ඉඳලා අඩි 3ට ලකුණු කරගත්ත කොටසයි channel ටික සවි කර ගන්න ඕනේ. බලමු මේ ටිකත් සවි කරගෙන කොහොමද සීලිම ඉතුරු වැට්ටි කරගන්නේ කියලා. ඔන්න යාළුවනේ අපි සිවිලිමේ සම්පූර්ණයෙන්ම channel සවි කරන් ඉවරයි. ඔයාලට පේනවා ඇති හතර වටේටම අඩි දෙකෙන් දෙකට ගිහිල්ලා තියෙනවා තීරුවක්. ඒ වගේම මුළු වලින් මුල්ලෙන් මුල්ලට හරස් අතරත් channel කැල්ලක් සවි කරලා තියෙනවා. එතකොටම අපි දැන් ඔන්න සීට් සවි කරන්න කලින් මෝල්ඩින් එක සවි කරන් තමයි යන්නේ. ඉතින් ඔයාලටත් මෙන්න මේ විදිහට අපිට channel ටික සවි කරගන්න ඕනේ. ඔයාලට පේනවා ඇති මම අර කිව්ව කොටුව අංශ 90ට සවි කරගත්ත ෆෑන් කොටුවත් සවි කරලා තියෙනවා. ඉතින් ওই විදිහට අපිට සැකිල්ල සවි කරගත්තාම ඔයාලට පේනවා ඇති ඉස්සල්ලාම අපිට අඩි දෙකේ අපි අඩි දෙකට ෂීට් කැලි ටික සවි කරගන්න ඕනේ. මෝල්ඩින් එක සවි කරගෙන මේ පැත්තෙන් අපි ස්ක්‍රූ අල්ලගෙන යනවා. අඩි දෙකේ තීරුව සවි කරන් ඉවර වෙලා තමයි යාළුවනේ අපි මැද ෂීට් ටික අල්ලන්න ඕනේ. මේ සීට් වටේටම සවි කරගත්තට පස්සේ යාළුවනේ අපිට H කෝනර් එකක් අපිට පුළුවන් බස්ස ගන්න අපි සවි කරගත්ත දෙකේ සීට් කොටස් වලට වටේට අපිට පස්සේ අපි මැදට අල්ලන white color සීට් එක අල්ලන්නේ යාළුවනේ ඒ H එකට යව බස්සලා තමයි දෙපැත්තෙන් H එකට බස්සලා මැදට ස්ක්‍රූ ටිකක් අල්ලනවා අපි සවි කරගත්ත channel වලට. ඉතින් යාළුවනේ අපිට ෆෑන් කොටුවට වටේට L එකක් L channel එකක් සවි කරගන්න ෆෑන් එක බස්සපුවාම ෆෑන් එක වටේට වැඳෙන්න ඕන විදිහට අර පේන ඇති ඒක මම සවි කරන ආකාරය. ඉතින් යන්නේ මේකේ ලොකු දෙයක් නෑ. ඉතින් කරන්න සාමාන්‍ය සිවිලිම වගේම තමයි. ඉතින් වටේට ගෝල්ඩන් ටීක් එකෙන් තමයි මම තෝරගෙන තියන්නේ. මේක සිවිලම සවි කරන්න මැදට white sheet එක. ඊට පස්සේ යන්නේ අපි
වයිට් ෂීට් එක මේ විදිහට සවි කරගෙන වෙලා ඉතින් ෂීට් එක නැවත ෆෑන් එකට ලයිට් එකට අපිට කපා ගන්න ඕනේ. ඒක කපා ගන්න පුළුවන් සවි කරාට පස්සේ. ඉතින් අපි සවි කරගන්න ලේසි වෙන විදිහට තමයි අපි ෆෑන් එක කොටුව දැම්මම කපන්නේ නැතුව ෂීට් වැඩිපුර තියලා තමයි සවි කරා යන්නේ. පස්සේ අපිට අවශ්‍ය ගානට අපිට පුළුවන් ග්‍රයින්ඩරෙන් හරි ඩ්‍රිල් එකෙන් හරි එහෙම නැත්නම් පේපර් කට් එකකිනුත් පුළුවන්. ඔන්න යන අපේ සිවිලිමේ වැඩටන් දැන් අපි ඉවර කරලා තියෙන්නේ. ඉතින් බලන්න සාමාන්‍ය අයි පැනල් සිවිලිමක් ගහනකොට වඩා මේ විදිහට ගහපුවාම ටිකක් ලස්සනයි ඊට වඩා. ඉතින් මේකට පොඩි වේදමක් වැඩිපුර යනවා වගේම පොඩි මහන්සියක් වැඩියෙන් දරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වුණාට ඒ වගේ සාමාන්‍ය සිවිලිමට වඩා ගොඩක් ලස්සනයි මේ විදිහට. කාමර වලට එහෙම ගොඩක් ගැලපෙනවා. සාලවල් වලටත් ගැලපෙනවා. ඉතින් වලට පේන්න තියෙනවා ඔන්න අපි වෙන කාමරත් ඒ විදිහටම තමයි කරලා තියෙන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් මේ දේ තනියම කරගන්න. ඉතින් වැඩක් තේරෙනවා නම් කරගන්න පුළුවන් කියලා හිතෙනවා නම් ඔයාලත් කරන්න. බාත්රූම් එක අපි බලමු. බාත්රූම් එකේ ඒ විදිහට සවි කරගත්තාම එතනත් පොඩි තීරුවක් මැදින් යවලා සුදු පාටට කරලා තියෙන්නේ. හරි ලස්සනයි ඉතින්. ඉතින් කරලා බලන්න. ඉතින් ඔයගොල්ලන්ටත් බැරි වෙන එකක් නැහැ කියලා මම හිතනවා. ඔන්න යාළුවනේ අදට අපේ වීඩියෝ එක අපි අවසන් කරන්න යන්නේ. ඉතින් යාළුවනේ ඔයාලට ප්‍රශ්න මොකුත් ගැටලු මොකුත් තියෙනවා නම් කමෙන්ට් කරලා අහන්න පුළුවන්. ඒ වගේම ඔයාලට කෝල් එකක් අරගෙන උනත් මගෙන් ප්‍රශ්නයක් තියෙනවා නම් දැනගන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් ආයෙත් මම මතක් කරන්නම් ඔයාලා තාමත් channel එක subscribe කරලා නැතුව නම් වීඩියෝ එක බලන්නේ channel එක subscribe කරන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, යාළුවන්ට share කරන්න. එහෙනම් යාළුවනේ මේ වගේ සුපිරිම සුපිරි වීඩියෝයක් කරන් නැවත අපි එනකන් අද අපි ගිහින් එන්නම්. සුබ දවසක් ඔයාලට.